අද තමයි අපි දෙන්න නිවිහැනහිලි වාඩි වෙලා එකට දවල් කෑම කන දවස. අද ඉතින් හරිම ලස්සන ඉරිද දවසක්. බලමු අද මගේ පුංචි කුස්සියේ මොනවද දවල්ට හදලා තියෙන්නේ කියලා. මුලින්ම තියෙනවා සෝදල් හාල් රත කැකුළු බත් එකක්. ඊට පස්සේ මේ දවස්වල මං අසනීපෙන් ඉන්න නිසා මට කන්න ටිකක් අමාරුයි. මං හැදුවා මිරිස් මාළු එකක්. මේක අපේ සීය හදන විදිහට තමයි මම හදලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා බණ්ඩක්ක තෙල් දාලා ඊළඟට ලුණු අම්මඩිස් තක්කාලි තෙලේ දාලා හදපු පොල් සම්බෝල එකක්. මේකත් හරිම රසයි. ඊළඟට තියෙනවා සෝයා කරි එකක්. ඊළඟට නැතුවම බැරි පරිප්පු. මෙන්න මේ වගේ ගොඩක් හින්දලා තමයි හදාගෙන තියෙන්නේ. ඊළඟට බිත්තර ඔම්ලට් එකක්. ඊළඟට අන්තිමට අඩුපාඩුවට තියෙනවා පපඩම්. ඔන්න තුන්දාන රතු හාල් බත් එකක් තමයි තියෙන්නේ. මේක සුවඳල් හාල් එකක්. මේක හරිම රසයි. දැන් අපි ටිකක් රතු හාල් කන පැත්තට බර වෙලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා හොඳට හිඳින්න හදපු පරිප්පු එක. ඊළඟට කිරට හදපු මගේ රස සෝයා එක තියෙනවා. ගොඩක් සරණ සමන් චුට්ටයි මිරිස් මාළුවෙන් දාගන්නේ. මේක අර ටිකක් කටේ තියෙන අප්පිරියක තියෙන තමයි මම හදාගත්තේ කන්න ඕනේ නිසා. ඊළඟට මිරිස් කරල් පුච්චලා කරපිංච තෙම්පරාදු කරලා සුදුලෝණු තක්කාලි දාලා හදපු මගේ අසල රස පොල් සම්බෝලෙත් තියෙන මේ දෙකම එයාට තමයි අපිට හැමදාම නැතුවම බැරි පපඩම් එනවද කන්න ඕනෝන් ඇසමරස බක්කටක්.